මේ අනිත් පැත්තෙන් මේ පැමිණිලි කරන්නේ කවුද? ඔබතුමාලගේ දූෂණ මර්දන කමිටුවේ පඩිගත්තු අය. ඒ අයට රාජ්‍ය ආයතන තනතුරු දෙන්නේ කොහොමද? ඒක අල්ලසක් නෙවෙයිද? තමන් වෙනුවෙන් පැමිණිල්ලක් දානවා දූෂණ මර්දන කමිටුවේ පඩියක් ගන්නවා. දූෂණ මර්දන කමිටුවේ පඩියක් ගන්නවා. තමන් ආණ්ඩුවේ තනතුරක් දීලා කියනවා මේවට කියලා සාක්ෂි දෙන්න කියලා. දැන් ඒක අල්ලසක් නෙවෙයිද? දූෂණ විමර්ශන කොමිසම සභාවේ කවුද පඩි ගත්තේ? කවුද ගත්තේ? කවුද බොරු කියන්නේ මාලාවල් මන්තුමා? ගරු මහ ජනාරක්ෂක මේ ලේකම්තුමා දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා හැටියට මම කටයුතු කළා. මේ සම්බන්ධෙනුත් නියෝජ්‍ය අධ්‍යක්ෂක හැටියට ඒ වෙලාවේ කටයුතු කළා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා මහත්මයා. මේ කිසි කෙනෙක් දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ පඩි ගෙවීමක් කරේ නැහැ. එක එක ආයතනවල ඉඳලා මේ අනියුක්ත කරපු අය. මම ආවේ පුනරුත්ථාපන අධිකාරිය අධ්‍යක්ෂකවරයා හැටියට මෙතනට අනියුක්ත කරලා ආවේ. අනියුක්ත කිරීම හරි තමයි. නෑ මොකක්ද හරිද කියලා? හරිද? නිකම් බොරු බේගලා අදින්න එපා. හරිද? තුමා දිගින් දිගටම මෙතුමා දිගින් දිගටම අපෙන් නෑ මෙතුමා දිගින් දිගටම ප්‍රශ්න කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය කාලේ I believe the honorable minister has made himself clear. ගරු නියෝජ්‍ය කතානායක එතුමා දිගින් දිගටම අපෙන් ප්‍රශ්න කරා විවිධ අනුයුක්ත කිරීම ගැන. මට තියෙනවා නාමල් රාජපක්ෂ මේ මහත්මයාගෙන් අහන්න can we not make it ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරපු Rajapaksa, you can have 1 minute please. Can you have just have 30 minutes? I'll give you. Let's not make this a debate within the main debate. ආපාලන ආණ්ඩුවේ ඔබතුමාලාගේ පරීක්ෂණ වලින් ඒ ළමයා නිදොස්කෝ නිදාස් වෙලා අවසන්. ඒද අපි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ගරු නියෝජ්‍ය ඇමතුමා ආපු ප්‍රශ්නට උත්තර දුන්නා නම් හොඳයි හැම වෙලාවෙම. හරිද? කොහෙද වැඩ කරේ? හරිද? කොහෙද වැඩ කරේ? කොහොමද පඩි ගෙව්වේ? ආර්ලික මන්ත්‍රී මොන කාමරේද වැඩ කරේ කියලා ඒකත් පැහැදිලි කරා නම් හරි. ඒ පිළිබඳව විමර්ශනයක් කරනවා. Shall we finish with that? නාමල් මන්ත්‍රීතුමා. Well, let's not make this a debate within a debate. හරිද? තව මැණික් පළු ලැබුණු ආකාරය ගැනත්, තව ඝාතන ගැනත්, තව වංචා ඇති තරම් තියෙනවනේ. ඒක තමයි අපි නෙවෙයි. ඔයානේ කියන්නේ දැන්. Honorable Minister now.